කෑලි ශිෂ්‍යත්ව එක්සෑම් එකේ ඇත්ත තත්ත්වය බලමු 2024 2025. 2025 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමයි 3,03,671ක් සහභාගී වෙලා තිනවා. ඒකෙන් ළමයි 51,969යි පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 117යි ශිෂ්‍යත්ව එක්සෑම් එකෙන් කට් ඔෆ් එකෙන් පාස් වෙලා තියෙන්නේ. 83%ක්ම ෆේල් වෙලා තමයි තියෙන්නේ. ඒකත් එක්කම අපි බලමු ලකුණු 35ක් ගත්ත කට්ටිය. ඒ කියන්නේ 270ක් ගත්ත කට්ටිය. ඒ සාමර්ථ්‍යයක් ගත්ත කට්ටිය 3,03,671කින් 2,13,872යි ශිෂ්‍යත්ව එක්සෑම් එකෙන් ඒ සාමර්ථ්‍යයක් අරන් තියන්නේ. ඒ කියන්නේ 70%යි. ඒකෙන් උත් 130ක් ශිෂ්‍යත්වයේ ඒ සාමර්ථ්‍යයක්වත් අරන් නැහැ. O level වල S එකක් නැත්තම් W එකක් තමයි. ඒකටත් අමතරව ලකුණු 50ක් ගත්ත කට්ටිය ළමයි ඉන්නවා 98,417ක්. ඒ කියන්නේ 132යි. ළමයි 3,03,000 ලියපු ගානෙන් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක්ම ලකුණු 50ක්ම අරන් නැහැ කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. අපි බලමු 2024 වර්ෂයේදී ළමයි 3,19,284ක් ශිෂ්‍යත්ව එක්සෑම් එක ලියලා තිනවා. ඒකෙන් 51,244 තමයි ශිෂ්‍යත්වයේ පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 116යි. 184ක්ම ශිෂ්‍යත්වයේ ෆේල්. ඒකත් එක්කම ලකුණු 35ක් 135ක් 270ට වඩා ගත්ත ළමයි ප්‍රමාණය ළමයි 2,48,912යි. ඒ කියන්නේ 77ක් විතර ඒ සාමර්ථ්‍යයක් වඩා හොඳ පාසයක් අරන් තිනවා. අපි බලමු ලකුණු 200න් ලකුණු 100ක් ගත්ත කට්ටිය 1,20,370යි. ඒ කියන්නේ 37% තමයි අරන් තියන්නේ. ඒකෙන් උත් ශිෂ්‍යත්වයේ ලියන ළමයිගෙන් 50%කටත් වඩා 160කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු 100ක්වත් ගන්නෙ නැහැ 200න්. easy peasy සිප්පි කෑලි ශිෂ්‍යත්වයේ ඇත්ත තත්ත්වේ.